බලපන්. නඩු ඒක පහන තියමු. අද පහනින් දෙන්නේ. කොමුට හදාගන්න බැන්න දැන් කියන්න වැඩ දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න. තාම කොට උඩ. ඒ බාස් බහපන් එළියට. හදනම් අපිට පහන තියලා බේරෙන්න හම්බෙන්නේ නැහැ. බහපන් එළියට. ඒ කලබලේ. කලබලේ කියන්නේ මම බලන්නකෝ මේ කැබ් එක හදන්න දැම්ම දැන් මාස 9ක්. තාම කොටේ යස්සේ. මේ මොනවාද පුතේ? මගේ බැකෝ එක. අවුරුදු 13යි මාස 13යි දවස් 3ක් මෙතන. බැකෝ එකේ ලොකු අවුලන්නේ තියෙන්නේ නැත්තේ. මගේ මේ ගෑස් කට් වල පොඩි කේස් එකක් තිබ්බේ. ඔක්කොම කැලි ටික ගෙනත් දුන්නා. තාම නෑනේ. ගෑස් කට් වල පොඩි කේස් නෙමෙයි. ඕක එන්ජින් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලොකු ප්‍රශ්නයක් තියෙනවා පුතේ එන්ජින් එකේ. මාව කොහොමද දන්නේ? අන්නේ ना यार तेरी मां අඩාඩි වගේ පුෂ්පා රාජ් මේ මට තමුසේ කවුරුණත් මට වැඩක් නෑ ඕයි මම මෙයාවේ මම තමුසේ මොකද ප්‍රශ්නේ ඉත බාසින් නෑ නාට ඇත්තට පෙට්ටි කොණ්ඩු வாங்க ද රිපෙයාර් පන්නිල්ලන්න ඉතින් මේ වගේම තමයි මගේ වාහනේත් හදලා නෑ රිපෙයාර් කරලා නෑ ඒකනේ මම තාවේ කතා කරලා ගනි දෙකක් ඒ ජූට් එක ගන්න ඉස්සලා ද බාසින් வாங்கடா ජේ බලන්න මේ මගේ වාහනේ තාම හදලා නෑනේ පොඩිද උදේ ඕක මගේ වාහනේනේ ආනේ අයියේ මේ දිනේ මේ පැජරෝ එක අයියේ මේ මගේ වාහනේ අයියේ බලන්න තාමත් කියලා නෑ අප්පා ඔය බලන්නකෝ යකෝ දන්නේ නැත්තම් දන්නේ නෑ කියන්නේ අපි වෙන ගෙරේජ් එක කරලා දාලා අනිවාර්යෙන් දෙමු මේ අයියේ ඔය කතා කරන්නේ අයියේ අපි දෙමු සඳාටි දෙමු පාසා ඉන්නවා මම ඉන්නවා මේ අයියේ ඉන්නවා ඇතුලේ ඉන්නවා අපි අයියේ ඔය කතා කරන්න ගනි මල්ලි කතා කරලා ඒ පාසා බෑපන් එළියට පෙරක එල්ලන් කනවා තෝ දෙනකන් අයියේ ඔය කතා කරන්න අපි ගාමු බෑපන් පාසා එළියට මම මේ අයිලගේ ඇටි අම්මට මල්ලි මෙවරක මෙහෙම ඔබට පැත්තකින් තියන්න හරිවාගේ මචං අලුත් එකනේ හරි දැන් තේරුණා නාට්‍ය උදේ නාට්‍ය තේරුණා මාමා මුචේ මගේ මුචේ දෙන්න හැරිමිට මෙහෙට වැටෙන්න යනවනේ වැටෙන්න යනවද සරමුස්සන්නකෝ මාමා ඇයි පුතේ මේ සරමුස්සපම් මාමා වයිද කොනට ධර්මපුත් ගන්න කියන්නේ බඩු ඉන්න අම්මට හලෝ කොහොමද පදිනවද නෑ මම ඔබ වඳුර ගත්තේ ඔබ තමයි හෙඩ් බාස් නේ හරි හොඳයි බෑන්ක් එක කරේ හරි දැන් බලගේ කෝවර පුෂ්පරාජ් ඒ වරේ මෙවරේ අඳුර ගත්තා පුෂ්පරාජ් නේ උස්සපයක සරම උස්සනවා අයියේ සරම උඹලා මේ කොණ්ඩ දාගෙන නාට්‍යද කවුද මන්දලි නාට්‍යයක් පැත්තේ